Okay guys, මං කවුද? අලිබබේ. එතකොට උඹලා කවුද? අපි හොරු. මහ බැංකුව හොරකම් කළේ කවුද? වෙන කවුද? ඔව්නේ. මෙතන ස්පෙලිං මිස්ටේක් එකක් තියෙනවා. අල්ලපු ගෙදර සුමන ඇන්ටිගේ මහ බංකුව හොරකම් කළේ කවුද? අපි තමයි. චුමුල් පාන්ගෙන් කිඹුල බණි හොරකම් කළේ කවුද? අපි තමයි. දැන් අපි මේ පොඩි හොරකම් කළා තේරුමක් නැහැ. අපි ලොකු වැඩකට අත ගහන්න ඕනේ. අපි ඉතාලියෙන් එන බඩු හොරකම් කරන්න ඕනේ. ඒක නම් දැන් ටිකක් අමාරුයි. අර කන්ටේනර් සීන් එකෙන් පස්සේ දැන් නීතිය තදයි. නැවෙන් එන එකක් නෙමෙයි බං. මේක එන්නේ ප්ලේන් එකෙන්. එයාපෝට් එකේදීද පන්නන්නේ? නැහැ. මම ඊහා ගෙදර ඇන්ටිලාගේ වත්තට පැනලා මිදුලේ තියෙන වේස මුස්සන්න යද්දිම අනේ බඩු පෙට්ටියක් එව්වද පුතේ? ගිසතිද දැම්මේ? අනේ කොච්චර එකද පුතේ? හරි පුතේ. ඒ කියන්නේ ඇන්ටිට බඩු ටික එන්න කලින් අපි මේ පෙට්ටිය උස්සන්න ඕනේ. ඒ කියන්නේ අපිට දැම්ම වැන්ටි ගේට්ටුව ළඟට ගිහින් ඉන්න වෙන්නේ. අයියෝ බං උඹලා හොරු වුණාට කිසිම ඉන්ටර්නැෂනල් සෙන්ස් එකක් නැහැනේ. ඉතාලියේ ඉඳන් ඔය බඩු ටික එන්න සති දෙක තුනක්වත් යනවා. අපි එන සතියේ ඉඳන් බලන් හිටියම ඇති. අනික ඔය ඇන්ටිගේ පුතාගේ ලෝභකමේ හැටියට වැඩි මුණක් කිලෝ 10ක් විතර තමයි එවන්නේ. එහෙනම් ඔන්න 1 2 3 අලි! දුව ඇන්ටි මේ අපේ ගෙදර නේද? ඕක තට්ටු දෙකක් වෙන්න ඕනේ ළමයි. හරි ඇටි මං අඳින්න. අද ඔක්කොමලා මෙතන නේද? අපේ පුතා රටේ ඉඳලා බඩු වගේක් එව්වානේ. මන්දුවට පැස්ටා පැකට් දෙකක්ම ගෙනාවා. මොනවා? තාම දවස් 10ක්වත් ගියේ නෑ නේද ඇන්ටි? මේ සැරේ එව්වේ ලංකා එක්ස්ප්‍රස් එකෙන්නේ. මේ උඹලා මගේ ෆෝන් එක දැක්කද? මේ මගේ ෆෝන් එකක් දැන්නේ. ඈ? ඒ අපේ නෑ. මේක බලන්න. නෑනේ. ආවා මෙතන මගේ පෙට්ටිය උස්සන් යන්න. උන් දන්නේ නැති වෙද්දි අලිබබාටත් හොරකම් කරන්න කියලා දුන්නේ මං කියලා.